good night. දැන් රැය වෙලානේ පුතා නිදාගන්න. එහෙනම් උදේට හමු වෙමු. ඇම්ඩනයෝ කතා කරාද? මට කියනවාද මේ සැරේ වාර විභාගේ ලකුණු අඩු වුණේ කොහොමද කියලා? අයියෝ ඔයා එක කියවුවද? මම ඕක උදේට පෙන්නන්න කියලා හිටියේ. අඩුතරමේ අද රැටවත් තනසිල්ලේ නිදාගන්න. මගෙන් මේවා හංගන්න පුළුවන් කියලාද හිතන්නේ? අපෝ පිස්සුද තාත්තේ? කවදා හරි ඉතින් ඔය එළි වෙනවනේ. අපෝයි. ගිහින් නිදා ගන්නවා. මේ දැම්ම. මම මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. හෙට උදේම කතා කරමු මේ ගැන. අනේ මන් දන්නේ මේ ඉස්කෝලේ වලින් report card කියලා එකක් මොකට දෙනවද කියලා. ඕක දෙන්නේ නැත්නම් ඉස්කෝලේ කොච්චර ෂෝක්ද? තාත්තා නම් මේක විශ්වාස කරන එකකුත් නැහැ. මං ඇත්තටම ඉස්කෝලේ යන්න කැමතියි. මුල් කාලේ නම් මම ඉස්කෝලේ ගෙනිච්චේ බල්ලෝ නාවන්න ගෙනියනවා වගේ. දැන් මං ඉස්කෝලේ යන්න මෙච්චර ආස අවංකවම කියනවා නම් සොනාලි මිස් වින්දා. එතකොට මේ තියන්නේ? එයා හරිම ෂෝක්. පළවෙනි දවසේම අමාව අඳුනගත්තා. ඇම්ඩන් නැගිටින්න. ඇම්ඩන් කියන්න බලන්න මන් දැන් මොකක් ගැනද කී හිටියේ? මොකක්? මං ඔයාට තමයි කැමති ටීචර්. කොටින්ම කියනවා නම් සොනාලි ටීචර් මට හදවතින්ම ආදරිය වගේ. මට කතා කරන්නේ දරුවා කියලා. මට මතකයි එක දවසක් මෙයාට දාන්න. අනේ මේ නිකන් බොළු වැද නොකල ඉන්න ඇම්ඩන්. ඔයාට පුළුවන් ද මං ගහන සොත් එකක් නවත්තන්න? ඔහම නාදිනා. මට පොඩි කෝල් එක. මේ වෙලාවේ කෝල් කරන්නේ කවුද? සෝබාදාම් මෑණියගේ. පොඩ්ඩක් ඉවසලා ඉන්න. කොහමද? ඒ වැඩෙන් අවන්ත මානසිකව වැටෙන හැටි. හරියන ළමයිනේ. ඉන්ටර්වල් එක ඉවරයි. දැන් අපෝ පන්තියට එන්න. අම්මේ වාකියා. දොර ලොක් කරන්න. දොරන්න. කාලා වරෙන්කෝ. මේක ඇතුළේ මං හිර වුණානේ. උදව් කරන්න. අද එක්කෙනෙක්වත් පන්ති කට් කරලා නෑ වගේ. මටම පැන ගන්න වෙයි. අපෝයි මගේ පස්ස නැතෝ. බලන්න කොහේ මේ දවස්වල වට්ටක් කොන කොල්ලට යන්නේ. ඔව් පුතෝ. විලාසෙන් ඉතිරිවිලා. මගේ කලිසම පොඩ්ඩක් ඉරුණා ඒක හින්දා මං ආවා. මේ බලන්නකෝ. ඔයා ඔය මිස්ටර් කියලාද ගෙදර ආවේ? මේ බලන්නකෝ. මං කොහමද මෙහෙම කලිසම ඉඳන් ගිහින් මිස්ටර් කතා කරන්නේ? මු කලිසම ඉඳාගෙද? හරි හිනා නේද? මං කියලා තියෙනවා මම වීරවට ගන්න එපයි කියලා. අනේ මන්ද ඇම්ඩන්. මේ මොන නැදිච්ච කමක් දරුවෝ කලිසමක් තිරාගෙන. හිතලා කරපු දෙයක් නෙමෙයි. අම්මගේ කතාවෙත් ඇත්තක් තියෙනවා. සොනාලි මිස් මාව සෑහෙන්න හොයන්න ඇති. මයික මොනා කිව්වත් දන්නේ මං ගැන. මම ඇත්තමයි කියන්නේ. එයා දැන් පෑ ගන්නත් ඉත්ත ඕක ඇතුලේ. ඇම්ඩන්? ඊට මට නම් හිතෙන්නේ ආත ඇතුලේ කලන්තේ දාලා දැන්න. අවන්ත මොනවද කියවන්නේ ළමයෝ? මයිගේ කරුඩට නැගලා පොඩ්ඩක් බලන්නකෝ. මොකක් කන්නේ මත බෑ. මොකද්ද මම කිව්වේ? ඔලි මල්ලන්නේ මේක. ඊට ඇතුලේ කවුරුත් නෑනේ. හරි දැන් අඬු කඩ ගන්න තු බහින්න. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද? දැන් මම එනවා යන්න මගේ ඔෆිස් එකට. දැන් 100 පාරක් ලියන්න ඕනේ. මම ඊට පස්සේ හොරෙන් පැනලා යන්නේ නැහැ කියලා. ඔයාලට තේරුණාද? හරි මං ලියන්න. අනේ පව් අපේ මිස්. එයා මන් නැතුව ගොඩාක් දුකෙන් ඉඳලා තියෙනවා. එයා දුන්න දඬුවම උනත් මං හරිම ආසාවෙන් තමයි කරන්නේ. අපාත් ජාතියේ පරිකරක සැපයුම් කරෝ. හඳුන්වා දෙන රෙඩ් කව් රස පදම ගානත් වාසී රසත් වාසී. වත් අදම බීලා බලන්න. එක දවසක්
නිකන් හරි මං ජනාධිපති වුණොත් මේ report card එක තමයි මුලින්ම තහනම් කරන්නේ. ඔන්න මං ආවා. සද්දේපා ඔයාගේ අම්මා පේන බලනවා. අංජනන් දේවී වරවර ඕන් රීන් කට්ටු මොකෝ අපේ අම්මට සනීප නැද්ද? එයාට පුළුවන් ඔයාගේ අතීතේ දේවල් වගේම අනාගතෙත් බලන්න. මොනවා කිව්වා? අතීතේ බලන්න පුළුවන් කිව්වා? මට පෙන්නුම් කරනවා. අංජනන් දේවී පෙන්නුම් කරනවා. අද උදේත් ඔයා ඉස්කෝලේට ගියේ පරක්කු වෙලා නේද? මට පෙන්නුම් කරනවා. ඔය අද ඉස්කෝලේ ඇතුලේ ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවා. එහෙම නේද? දරුවා, එහෙම නේද? ඒ විතරක් නෙමෙයි මට පෙන්නුම් කරනවා. ඔයා ඉස්කෝලේදී අවන්තත් එක්ක රණ්ඩු වෙලා ඊට පස්සේ ටීචර් ඇවිල්ලා ඔය දෙන්නට හොඳටම දඩුවම් කළා. එහෙම නේද දරුවා? ලේසිම ගණන් වරද්දගෙන හිටගෙන ඉන්නවා. ටීචර් පන්තියේ හිටවලා තිබ්බා නේද? ඒ විතරක් නෙමෙයි මට පෙන්නුම් කරන ඔයගේ බෑග් එක ඇතුලේ තියෙන report card එක මට පෙන්නන්න නැතුව හොඳගෙන ඉන්නවා කියලා. අතීතෙන් වැඩක් නැහැ අනාගතය ගැන බලමු. අනාගතේ කුලිකාරයෙක් වෙන්න තු ගිහින් homework කරනවා. අම්මා ගෙදර වැඩ කරලා ඉවර කරේ නැත්නම් අද රැට කන්න දෙන්නේ නැහැ තේරුණාද? මේ පාරන බෙරිලක් නෑ වගේ. ඔයාගේ දෝනියන් අර පුදුම බලයක් නේ හදිසි ඇවිල්ලා තියෙන්නේ. ඕ ඒකේ අමුත්තක් නෑ. එතකොට මගේ බෑග් එකේ ඇතුළේ report card එක තියනවා කියලා එයා කොහොමද දැනගත්තේ? තාක්ෂණයේ දිනුව තමයි කරුමේ. මේට චුට්ටකට කලින් උඹලගේ පන්තියේ දෙයට කතා කරලා අම්මට කිව්වා සේරම. ඕ ග්‍රෑම් බෙල් මිස් මට පුදුම ආදරයක් තියෙන. පොඩ්ඩ බැරි වෙන්න බෑ අම්මටත් කෝල් කරලා කියනවනේ. එයා තමයි මං ආදරේම ටීචර්. හැබැයි ටීචරත් වඩා මට ආදයි චැම්ප්. දෙන්නම එක වගේ තමයි යම්ඩ. ඕ චීන කෙල්ල කොච්චර ලස්සනද චෑන්. ඕ ඒ උනාට මං පොඩි ළමයි. ඔය දේවල් ගැන උනට වඩා හිතන්න ඕනේ. මයික් කියපු විස්තරය ගැන පොඩ්ඩක් හිතන්න ඕන. මට නම් මේක විශ්වාස කරන්නත් බෑ. මොකද්ද වෙලා තියන්නේ? මන් දන්නවා ඔයාට ගොඩක් ආදරේ කියලා. සෙල්ලම ඉවරයි. කවියකෝ බෙල් දෙකක හිටි. මොකද ඔය? ඔයා නිදි කරන්න සිය මං බලන්න. මයික් එන්න. කාලේ නරක් වෙගෙන එන්නේ ඇම්ඩා. මොකද? උගත කොටික ප්‍රශ්නයක්. මේක සොනාලිටි දෙක කේස් එක. එයා ඔත්තු පෙළ අඬනවා. මොකක් කිව්වත්? ඒ කියන්නේ ආ දන්නවද? ආයෙත් දෙකක් නේ ටීට කේස් එක දැනගෙන. අලා චාලුකදී සෝමලතා තින්නේ. ඒ ගන්නු කෙනා යතුරු කලල්ල කොල්ලල්ල ටීටට මොනවද කියනවා? ඔය ගෑණි දන්නවනේ. දැන් ඉතින් මොකද කරන්නේ? පුලුත දක්තිය ගන්නවා. අල්ලගෙන කියනවා ඔයලා දෙන්නතලේම සම්බන්ධයක් නැ නිකන් පාටි වෙලේ බැලුවා විතරයි කියලා. ඒක ටීචර් දරා ගන්න බැරි වුණොත් දලාගන්න බැරි වුණා කියලා අපිට එක මලාගන්නේ ඕක කියලා දානවා. නිකන් අලෝක ගෙදලට આવොත් එහෙම. ඔව් ඉතින් ඒකත් හරිනේ. මිස් ඔයාට දුකයිද? ඔව් මට මේක දරා ගන්න බෑ. ඇයි මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ? මයික් මට එන්න කියලා කියන්නේ මම ඔබලට හිතුවා. මම ලැජ්ජ වෙනවා නේද? අයියෝ මං ගොඩක් ලැජ්ජ වෙනවා. ලැජ්ජ වෙනවා? ඔයා මොකටද ලැජ්ජ වෙන්නේ යම්ද? මගේ මේ මෝඩ වැඩ නිසා තමයි මට කලින් කියන්න තිබුණේ. මම්මා නරක ළමේ. තනියෙන් දෙන්නවා. මන් දැනන් හිටියේ නෑනේ ඔයාට එච්චර කැමතියි කියලා. ඕකට ඉතින් ලැජ්ජ වෙන්න දෙයක් නෑනේ. ඉන්නකො මං හොඳම හරිය කියනකම්. මං එයාව මුලින්ම දැකපු වෙලේ මගේ දැස් නිලංකාර වෙලා ගියා. මං එහෙම ලස්සනක් කවදාවත් දැකලා නෑ. මට නම් පිස්සු වගේ. අපි යමු ඇතුළට. මොන හරි බොන ගමන් මේ ගැන කතා කරමු. එන්න. මල්ලු පල්ලම. මං දන්නවා ඔයා හිතක් හිතන්නේ නෑ කියලා. ඔයත් එයාට ගොඩක් ආදරේනේ. මට නම් හිතුනේ එයා හරිම සුන්දරයි කියලා. ඒ වගේම දඟකාරයි. හරිම ප්‍රබෝධමත්. හරිම කරුණාවන්තයි.
ඒ වගේ ඉවරුනේ. ජීවිතේ එහෙම තමයි. කාලයත් එක්ක එක කරාටද? එතකොට ඔයාද ඇත්තටම ඒක මේ මම අනේ නෑ ළමයෝ ඇන්ටිගේ වාහනේට තමයි එයා හැප්පිලා තියෙන්නේ. වාහනේට අප්පගෙන ගියා කිව්වා. චෑන් මොනා? චෑන් කිව්වා? මම්මී කිව්වේ මගේ පූසා ගැන. පූසා ගැන? ඔයාට පූසෙකුත් හිටියද? ඇම්ඩන් ඔයා හිතන් හිටියේ අපි මෙච්චරලා කවුරු ගැන කතා කරා කියලාද? මං අඬන්නේ මගේ නැති වෙච්ච පූස් පැටියා නිසා. ඔයා ඔය යනවාද ඇම්ඩන්? ඇම්ඩෝ මොකද උනේ ටීටගේ ගේ ඇතුලේ? ජීවිතේ හැටි ඉතින් ඔහම තමයි මොනා කරන්නද? ටික දවසක් යද්දී ආටම අමතක වෙයි. මොනා කරන්නද ඉතින් දුක තමයි. ඔය මාළ පොලක්නේ. මොනවා වුණත් අර පූසෙක් ගැන කියපු කතාව නම් මට එච්චර ඇල්ලුවේ නෑ. ජීවිතේ සුන්දර දෙකේ තරම්. සොනාල් ටීචර් ගැන නම් මට දුකයි. හතුරෙක්ටවත් ඒ වගේ දෙයක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තම කියනවා නම් මේ තමයි මගේ ජීවිතේ හොඳම කාලේ. මගේ ජීවිතේට මං ආයේ 100ට කිසිම දෙයක් කියන්නේ නැහැ. මේකට එයා තමයි වග කියන්න ඕනේ. හැමදාම ඔහොම තමයි. අම්මා තමයි සේරම පටන් ගත්තේ. අම්මා කටවාගෙන හිටියනම් 100 මුකුත් කියන්නේ නෑනේ. අන්තිමට තාත්තා නිකන් චාටර් වුණා. ළමයෝ කෑම හීතල වෙනවා කනවකෝ. මොකද කරන්නේ? මම නම් දන්නවා ඔකට හේතුව. අනේ මේ පප්පේ මගේ දේවල් වලට කට දාන්න නැතුව හිටියත් හොඳයි. මේක ඉස්කෝලේ යන කෙල්ලෙක්ගේ පස්සෙන් යනවද? ඔන්න ඕකයි හේතුව. චෑන් කියන්නේ චීනි කෙල්ලෙක්ක? ඉතින් පොඩිමේ කවදාද පිළිවෙලක් වෙන්නේ? මට නිකන් ලැජ්ජයි වගේ. ඇටින් පොත්තෙන් එළියට එන්න කලින් පොඩි ළමයින්ට මගුල් කතා කරනවද? ඔය දැක්කනේ සංවර්ධනය කොච්චර වේගවත්ද? මම ඔය වගේ සම්බන්ධයක් පටන් ගත්තේ ඉස්කෝලේ 5 වසරේදී. මුලින්ම සෙනෙහෙලතා, කුසුමලතා, චාරුලතා, රේණුලතා. ඊට පස්සේ ඉතින් කුසුමාවතී, නන්දාවතී, අමරාවතී, පියවතී, සීලවතී. ඒ විතරක් ඈ ස්ටෙපනි, යුරේනි, ටානියා, වෙරෝනිකා තමයි කෙල්ල. මම අවුරුදු 20 තමයි රෝසිව මැරි කරන්න ලෑස්ති වුණේ. කොහොමද ඉතින් එක බකල් වුණානේ කරුමේ තමයි. නෑ මගේ වාසනාව. මලා රෝසි නෑ මේ රෝසි මගේ හොඳම යාළුවා. ඔයා කවද යාව පදින්න හිටියේ? එයාව හම්බෙන්න ඇවිල්ලානේ. ඔයා එක්ක යාළුවනේ. ඔයාට අමතක වුණාද? මං මල් පොකුරක් ඕකනේ පොඩ්ඩක් තන් ඩෝ යනවා. මේ එන්නකො මේ කෑම හීතල වෙනවනේ. මට ඕනේ නැති කෑමක් නෙක්කා ගන්නවා. අඩුම තරමේ දැන් මන් දන්න ඕනේ කරන්න ඕනේ මොකද්ද කියලා. මේ සීයේ බනින්න න ගෑල්ලානට අනිවාර්යෙන්ම සෑග්ගක් දෙන්න ඕනේ කියලා නීතියක් තියනවද? ඕක ඉතින් ඒ කාලේ ඉඳලම සිරිතක්නේ. මවත් ඉතින් ඒ කාලේ ඔය ඇති ඇති. ඔය කතාව අපි පස්සේ ආපු දීයේ. මං හිතන් ඉන්නේ අර මුද්දක් දෙන්න. ඊළඟ මං අහනවා. මාව බඳින්න කැමතිද කියලා. ඔගොල්ලෝ පවුලට පෑහෙනවද? ඔය කුලමල වලින් දැන් ගානක් නෑ. ඕන එකක් පෑහෙනවා. ගණන් කරන්න බැරි බින්දු ගොඩක් නේ තියෙන්නේ. ඕනවත දාන්න එපා. මුද්දක්ම දෙන්න ඕනි කියලා එකක් නෑනේ. අපේ අක්කගේ කොල්ලේ අතකින් දුන්නේ තදි පිලන පනාවක්. අම්මා දැක්කොත් විනාශයක් වෙන්න නිසා සාකුවේ දාන් යන්න පුළුවන් එකක් තමයි ගන්න ඕනේ. ගොඩ ගියා. මට ආව නියම අදහසක්. ඊට පස්සේ අනේ මාර වෙගේ උනා. මොහොනේ හිතච්ච කොල්ලේ.
සෙල්ලම් කරනවා මෙතන. ඔය මොකක්ද ඒ? මගේ කැසට් ප්ලේ එක. මේක මුද්දක් දෙනවට වඩා නම් හොඳ. පට්පට්.lk ඇප් එක අදම ඩවුන්ලෝඩ් කරන්න. හිතුවටත් වඩා හොඳ වාහනයක් අරන් යන්න. නයි මොකද මේ කැසට් එක අහන වාරයක් පාසා චෑන්ට මතක් වෙන්නේ මාවනේ. ලන්ඩන්. හයි මයික්. ඔන්න එනවා. මං එන්නම් විතිවෙන් නන්නේ. පලිත්තෙමෙන් කොල්ලේ නං. ඕ. අයියා දිව්වේ. මේ මොකද්ද මේ? මේක මටද? ඕ කැසට් ප්ලේයර් එකක්. මං හරි ආසයි ඒකට. චෑන් මං ඔයාට දෙයක් කියන්න ආවේ. ඇත්තටම කියනවා නම් මේක ගොඩක් කාලයක් තිස්සේ මගේ හිත ඇතුලේ කකිය තියෙන දෙයක්. ඇත්තටම මේ මට මේක ඔයාට කියාගන්න බැරුව ඉන්නේ. මෙහෙම ගියොත් මම මානසික ලෙඩක් වෙනවා. පාඩම් කරන්න පොතක් අතර ගත්තත් පොතේ පේන්නේ ඔයාව. වටපිටාව බැලුවොත් ඒ පේන්නේ ඔයාව. මං ඔයාට ආදරෙයි පැනික. ඔයා කැමතිද කසාද බඳින්න? පැනික චෑන් මේක නම් ෂෝක් ටැග් එකක්. හරි ෂෝක් කැම්ඩන්. තැන්ක් යූ ආට. ඒ දෙව්මි සමාකා මට ෂෝක් ටැග් එකක් හම්බ වුණා. ලස්සනයි. ඒ අයියෝට මේක දුන්නේ? මන් දන්නේ මං අහන්න ගියෙත් නෑ. මාන කරුමයක් නුනේ මයික්. මං කියව කිසිම දෙයක් මට ඇහුන්නේ නෑ. චෑන් මම නම් කියන්නේ කෑල්ලමෙක්ට ප්‍රොපෝස් කරන විදිය ඉස්කෝලේම කියලා දෙන්න ඕනේ. ඒකට වෙනම විෂය මාලාවක් ඇතුළත් කරන්න ඕනේ කියන එකයි මගේ හැඟීම. ඊට පස්සේ කරා නියම ගොන් වැඩක්. මයික්ගේ අදහසක් තමයි ඉතින්. සෙනේ කොලයක් දුන්නොත් දැන් ඔයාට අමතක වෙලාද මයික්? මට අකුරු වරදිනවා කියලා ඈ? අවද්දත කැසට් පීස් එකට රෙකෝඩ් කරලා විත්තලේ දෙනවා. රෙකෝඩ් කරලා? අපේ අය දේශපාලනගේ කතා රෙකෝඩ් කරන කැසට් එක තියෙනවා. අපි එකෙන් රෙකෝඩ් කරලා යට අහන්න දෙමු. මයික් ඔයා නම් රෙකෝඩින් එක හරියට කරගන්න මං සෑහෙන කට්ටක් කෑවා. අපේ පළාතේ වාහන සද්දෙත් එක්ක බෑනේ ගමකට ගියා. සුන්දර පරිසරය විනාශ කරන කැත. මෙතන සත්‍ය වැඩි නිස්කලක තැනකට යන්න. මෙහෙම ගියොත් චීන ගිහිල්ලා තමයි නවතින්න වෙන්නේ. එතකොට අපි එහෙ කෙල්ල මෙහෙ පව් නැද්ද? දැක්කනේ චීන යන්න දෙයක් නෑ. මේ තින්නේ පොත් එක ස්ටුඩියෝ එකක් වගේ. ඔව් නියම තැන. ස්ටුඩියෝ සයිලන්ස් රෙකෝඩින්. හරි. රෙකෝඩින්. මැනික. දුවන්නයි කිව්වා උරුසම රාජ. ඉන්න. ආයෙ ඇවිල්ලා මට මෙතන කරුමයක් වෙන්න එපා. හරි. දැන් එතන සිට. බලන් ඉන්න නැතුව මෙතනින් යනවා. ඔයා මෙතන ඉන්නකන මම කොහමද මගේ හිතේ තියෙන ආදර වචන වලට හරවන්නේ? පාගු දෙන්න නැතුව යනවා. යන්න කලින් රෙකෝඩ් කරන විදිය කියලා දෙන්න. නැකේ බොම නවතිනවා. මේකේ බොම තමයි රෙකෝඩ් වෙන්නේ. තේරුණාද? හරි. දැන් යන්න පුළුවන්. ඔයා කොහමද එම කියන්නේ? මගේ අයියාගේ රෙකෝඩරේ ප්ලේ කරන්නේ මට ඕන වෙලාවට. යන්නයි කිව්වා. චෑන් මේ මම ඔයාගේ ඇම්ඩන්. ඔව්. වැඩේ හරි.
ලෙකෝඩ් කළාද? මං දැන් නිදහස් මිනිහෙක්. හිතේ තිබ්බ සේරම යාට කියලා දැම්මා. ඔක්කොම මේකේ තියෙනවා. අමාරුම වැඩේ දැන් ඉවරයි. එහෙම තමයි මං හිතුවේ. ඒ වුණාට එදා හවස අන්නේ එනවා. මයික් මේ ගිහින් යාට දෙන්න. මම මොකටද යන්නේ? මොකද මේ අදහස ඔයාගෙන අනිත් එක ඔයාගේ අයියාගෙන මේ රෙකෝඩරේ. දැන් මෙන්න මේක අත දෙන්න කිව්වා. දැන් මං ගිහින් කතා කරන්නද? එයා මට මොන වගේ උත්තරයක් දෙයිද දන්නේ නැහැ. මට ඉවසිල්ලක් නෑ. ඈ ඔහොම පොඩ්ඩක් ඉන්න. මොකටද ඉවසිල්ලක් නැත්තේ? මේක ඔයාට අදාළ නෑනේ. මට මොනවද කියන්නේ? මට අදාළ නෑ නේ ඕවා. මොකද මේ? මොකද? අනේ කොල්ලන්ට ගන්න ඕන නෑ කෙල්ලෝ. අයියෝ මේ මට ගන්න. ඔක මගේ වැරද්දක් නෙමෙයි. මගේ දෑහැට නොබලි යන්නයි කිව්වේ පයින් පාරක් ගන්න නැතුව. මොකද මේ මූණත් දෙල්ලගෙන ඔයා එයාට කිව්වද? මොකද උනේ? එයා බෑ කිව්වද? මොකද උනේ? තරවෙන් දෙවවට හිතාවට වත් ගන්න බෑ. දැන් නම් මට මේක ඇති වෙලා තියෙන්නේ. ආයෙ නම් මගේ ජීවිතේට මං සියර මුකුත්ම කියන්නේ නෑ. මං හිතුවට වඩා චෑන්ඩ ටිකක් තරහ යනවා වගේ. අපි දෙන්න බැන්දම නම් මං එයාට තරහ යන්න මුකුත්ම කරන්නේ නෑ. හැබැයි එක දෙයක්. මේ කාලේ තමයි මගේ සුන්දරම